ඊට පස්සේ ඊයේ ගෙනාව වීඩියෝ එකෙන් මේ මම මේකප් එකදී ගාපු වර්ග කියලා තිබ්බේ නෑ මොනවාද කියලා. ඒ නිසා ඒකත් මම කියන්නම් මේක මම මේ ඉස්සෙල්ලාම ගන්නේ කේලෝන් ස්ටික් එක. කේලෝන් ස්ටික් එකෙන් තමයි ලප කැලෑ ටික වහලා මූණේ පිම්පල්ස් ටික වහලා මේ අර මූණට ලස්සනක් ඉස්සෙල්ලාම ගන්නෙ. ඒක මූණේ ගන්නවා වගේම බෙල්ලටත් ගන්න. ඒගොල්ලෝ එකටනේ පේන්නේ නැත්තම් බලන අය දකින්නවා මේ මූණ එක පාටක් බෙල්ල එක පාටක්. එතකොට මොනවා හරි ගෑවම කියලා. ඒ නිසා මේ මෙන්න මේ වගේ ස්ටික් එකකින් මේ මූණේ ලප කැලල් වහගෙන වැඩේට මුලින්ම සූදානම සකස් කර ගන්න ඕනේ. මේක 2000 ගණන්ටක් තියෙනවා 6000 ගණන්ටක් තියෙනවා. මම මේ දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මොකක් ගැවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගුරු පාට තලෙලු කෙනෙකුට නම් මේ ස්ටික් එක ගද්දි ගුරු පාටින්ම ගන්න ඕනේ. එහෙම නැතුව කහ ලා වර්ණ ගත්තාම මොනවා හරි දෙයක් ගෑවා වගේ පේනවා. මම ගන්නෙත් ගුරු පාට තද ගුරු පාට වගේ වර්ණ වලින් තමයි ගන්නෙ. ගොඩාක් මේ කියන්නේ ගොඩාක් ගුරු වලට යන්නත් එපා. මේ සාමාන්‍ය තද ගුරු එකකට යන්න. හරි? එහෙනම් මේක කේලෝන් ස්ටික් එක. ඊට පස්සේ දෙපැත්ත රෝස් කරන්න. දෙපැත්ත රෝස් කරන්න මේක වියානා එකෙන් මම අරගෙන තියෙන්නේ. වියානා එකේ රෝස් පවුඩර් එක තමයි මේ දෙපැත්තට දාන්නේ. ඊළඟට ලිප්ස්ටික් එකක් අරගෙන තියෙන වියානා එකෙන් ලිප්ස්ටික් එකෙන් තමයි මූණට එළිය වැටෙන්නේ. ඔෆිස් යද්දි ඉතින් නිදාගෙන ඉඳලා නැගිටලා යනවා වගේ නැතුව පුචුටි මේකප් එකක් දාගෙන යන්න කාටුනත් ආසයිනේ එහෙම බලන්න. ඊට පස්සේ මෙන්න මේක. ඊට පස්සේ ගාන්නේ අයිබ්‍රෝස් අඳින්නේ. ඉතින් මේක මොනවාද? උඩා බියුටිද? ඔව් උඩා බියුටි. මේ එකෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. මේවා කරා කියලා කාටවත් එහෙම හොයන්නත් බෑනේ. හැබැයි මූණට හරි ලස්සන එළියක් වැටෙනවා. බලන කෙනෙකුට ආයෙසරයක් බලන්න හිතනවා මෙයා. මේ මූණ හරි පිරිසිදුයි පිළිවෙලයි. ඒ නිසා චුට්ටක් ගාගෙන යන්න. හරි? ඔන්න දැන් ඒකත් ගෑවා. තලයට කතාව. එදා තලයට තිබ්බ මේන්නේ. අද තලයට මෙතන හිටියමු. මට තලයට නැති නිසා මම මේකෙන්ම තමයි තලයට තියාගන්නේ. ඊට පස්සේ මේ වෙන මොනවත් මේක කරනවා. මේ මෙන්න මේගොල්ලෝ ටික ලස්සන කරගන්න පුළුවන් අපිට. ටවුන් එකට යද්දිමත් මේ පුංචි මේකප් එකක් දාගෙන යන්න. මේකත් උඩා බියුටි වෙන්න ඇති. මේ ඒ වගේ දාගෙන යන්න. එතකොට ඉතින් හරි ලස්සනයිනේ. ඊට පස්සේ සුවඳ එන්න මං ගෑවේ මෙන්න මේ ලිප්ස්ටික් එකත් හොඳයි. මේකත් මම පාවිච්චි කරනවා. ඒක නම් මොකද්ද? මෙන්න මෙහෙම තමයි දාලා තියෙන්නේ. ඒක නම් මොකද්ද මන්ද? ඒකත් ලස්සනයි. අනික සුවඳයි. මේ ගාන්නේ සුවඳින්න ගාන ක්‍රීම් එක බොඩි ලෝෂන් එක එන්චාන්ජ් වලින් ගාන්නේ. ඒක එන්චාන්ජ් ක්‍රීම් එකක්. ඔයගේ නම් කිව්වේ නෑ කිව්වනේ. මං හිතුවේ නෑ ඉතින් ඕගොල්ලෝ මේක දකිද්දි මං හිතුවේ මේ අඳුන ගන්න පුළුවන් වේද කියලා මං නම් කිව්වේ නැත්තේ. ඔන්න මේ එන්චාන්ජ් වලින් ගෑවා. ඊට පස්සේ සෙන්ට් එකක් දෙන්නේ. එන්චාන්ජ් සෙන්ට් එක. මේ අනේ මන් දන්නේ මේ ලොකු වෙලාව සුවඳ රැඳෙන්නේ නෑ නේද? මං ඉහඳ මේ සෙන්ට් එකේම ඉස්කෝට දාගෙන යනවා. උණි උණම ගහ ගන්න. ඉතින් ඔච්චරයි. ඊට පස්සේ තව චූටි සෙන්ට් එකක් තියාගෙන ඉන්නවා. මේකේ සෙන්ට් එකේ මේ සුවඳ ගොඩක් වෙලා රැඳෙනවා. ඊට පස්සේ යාවත් මෙන්න මෙහෙම ගහ ගන්නවා. ගන්න පුළුවන් ඔක්කොම ටික ගාගෙන තමයි යන්නේ. ඊට පස්සේ රෑට ගාන බොඩි ලෝෂන් එක තමයි මේක. මෙන්න මෙයාව. ඒක හොඳට තෙල් ගතියයි. ඒ නිසා අර සමට හොඳ හන්දා මෙන්න මෙයාව තමයි රෑට ගන්නෙ. උදේ ගමන් බිමයි යද්දි තමයි එන්චාන්ජ් එකකින් ගන්න. ඉතින් ওই විදිහට තමයි ඉතින්. ওই විදිහට ඇඳගෙන අඩි උස සපත්තු දෙකකුත් දාගෙන